සාරි පුරිසයුගානි ඒ විනයානුකූලව කරගත්තොත් එයින් ලැබෙන ආනිසංස මහත්ඵලයි. නිසා අපි විනයානුකූලව ලෝතර බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුකූලව ඒ ඊතුරු වැඩ කටයුතු කරන්නට අපගේ කල්යාණ මිත්‍ර සේනක ස්වාමීන් වහන්සේට ආරාධනා කර සිටිනවා. ඊතුරු කටයුතු මේ පිළිකර ආදිය පූජා කිරීමේ මේ පින්කමේ මූලාරම්භය සකස් කර ගන්නට හැම දිනාටම තෙරුවන් සරණ වේවා. අග්‍රභාගයේ ලෝතර සර්වඥ සම්මා සම්බුදු පියාණන් වහන්සේ උදෙසා උතුම් වූ සවිසුද්ධ බුද්ධ පූජාවක් වශයෙන් පූජා කිරීමට වැඩ කටයුතු සලස්සලා ඉන් අනතුරුව මේ පරිස්කාර සහිත සකස් කර ගන්නා ලද චීවරය සංඝසත කොට පූජා කරලා තමයි අපි ඊළඟට ආරණ්‍යයේ වැඩ සිටින සියලු ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් සිව්පස්යෙන් උපස්ථාන කරලා මේ වස් කාලයේ අවසානයේ කටින චීවරයක් පූජා කරන්න අවස්ථාව ලැබිලා අපි සතුටු සිතින් ඒ කර්තව්‍ය කරන්න ලැස්ති වෙලා ඉන්නේ ස්වාමීන් වහන්සේ. සකස් කරපු චීවරයක් මහා සංඝරත්නය උදෙසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පඨවි සාගරෝ මේරු විනස්සන්ති යුගක්කේ කප්පානි සත සහස්සානි සංගේ දින්නන්න නස්සති කියලා. මේ ලෝක විනාශය සිද්ධ වෙනකොට පින්වතුනි මහ පොළව සුණු විසු වෙලා තිබ්බ තැනක්වත් හොයන්න බැරි වෙනවා. සාගරයේ පින්වතුනි හිදෙලා සාගරේ තිබිච්ච තැනක්වත් හොයන්න බැරි වෙනවා. මහා මේරු පර්වතයේ පින්වතුනි අලු දූවිලි වෙලලා දූවිලි ටිකක්වත් හොයන්න බැරි වෙනවා. එතකොට සියල්ල විනාශ වෙනවා. හැබැයි කප්පානි සත සහස්සානි සංගේ දින්නන්න නස්සති. එවැනි කල්ප ලක්ෂයක් විනාශ වුණත් පින්වතුනි සංඝරත්නය උදෙසා පූජා කරපු අල්ප මාත්‍ර දෙහි ආනිසංස විනාශ වෙන්නේ නැහැ, නැසෙන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඉතින් ඒ නිසා අපි සෑම සිල් දිනාම සිත පහදවා ගන්න මේ කටින චීවරය තුන්කල් වාසී මහා සංඝරත්නය උදෙසා පූජා කරමි වේවා. මෙපින් බලෙන් මේ තාක් කාලයක් සසර දුක් විඳගෙන ආවා. ඒ සංසාර දුක කෙලවර කොට ලබන්නා වූ උත්තරීතරෝ නිර්වාණය පිණිස සතර සතිපට්ඨානය, සතර සම්‍යක් පදං වීර්ය, සතර ඉද්ධිපාද, පංචේන්ද්‍රිය, පංච බල, සත්බුද්ධංග අෂ්ටාංග මාර්ග ආදී සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පරිපූර්ණ වෙලා උතුම් වූ අග්‍ර වූ අමා මහ නිවනින් සැනසීම පිණිසම මේ කුසලයේ අපි සෑම සිල් දිනාටම එකසේ උපනිශ්චය වේවා කියලා ප්‍රාර්ථනා කරගන්නවා.